සුබෝදෑසනක්. මම දාවේ මේ ලේසර් වෙල්ඩින් ගැන මේ මැෂින් එකෙන් කරන්න පුළුවන් දේවල් ටික ගැන කියන්නේ. මේක ටිකක් ඔප්ෂන් අඩු මැෂින් එකක්. يعني සාමාන්‍යයට වඩා ලොකු ඔප්ෂන් තුනකින් තියෙනවා. මම මේක පෙන්නන්න මේක කොහොමද කරගන්නේ කියලා මේ මැෂින් එක ඔන් කරගන්නේ. ඊට පස්සේ පොඩි දේවල් ටිකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් විස්තර ටික පැහැදිලි කරන්න. මේ වගේ තමයි මැෂින් එක තියෙන්නේ. කී එකක් තියෙනවා. යතුරු ඔන් කරන්න ඕන. ඊට පස්සේ පොඩි වෙලාවක් යන මැෂින් එක ඔපන් වෙන්න. මෙන්න තමයි තියෙන්නේ මේක ඔන් වුණාම. මේ මෙතන මේ ලොක් කරලා තියෙන මේ ඔක්කොම ඔප්ෂන් ටික ඩෑෂ්බෝඩ් එකෙන් ලොක් එක අරගන්න ඕන. ඊට පස්සේ යට මෙන්න මෙතන මේ යට දොරක් තියෙනවා. ඉතින් මේකෙන් මේ දොර ඇරලා මේ තියෙන්නේ මේකේ මේ උෂ්ණත්වය වතුර තියෙන්නේ මේකේ මේ කූලින් එකක් තියෙන්නේ. හරියටම දන්නේ නැහැ මොනවද තියෙන්නේ මේකේ ආපු දවස් නම් ඒක තමයි තියෙන්නේ. කූලින් එකක් තියෙන්නේ මේක 22කට තියෙන්න ඕන. සීතල කාලේ නම් මේක ගොඩක් අඩුවෙන් තියෙන ඔන් කරගම මෙච්චර මේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය 22කට තියෙන්න ඕන. දැන් 22 තියෙන්නේ 22කට එන්න ඕන. 21 දැන් තියෙන්නේ. ඊට පස්සේ විනාඩි දෙකක් විතර මේක 21කට මේ වෙනවා. දැන් 22කට එනවා. ඊපස්සේ තියෙන්නේ මේ තියෙන ඔප්ෂන් ටික. මේක උඩම තියෙන්නේ වෙල්ඩින් ඊට පස්සේ දෙවෙනි එක දැම්මට පස්සේ මේ ඔක්කොම මාරු වෙනවා. එනවනේ වෙල්ඩින් වලට දැන් ගන්න වෙල්ඩින් වල තියෙනකොට මෙන්න මේ ටූල් සෙට් එක තියෙන්න ඕන. මේ ගන් එක, මේ නොසල් එක, ඊට පස්සේ මේ රේල් එක එන හෝස් එක, රේල් එක ගැන හෝස් එක මේක. ඊට පස්සේ දෙවෙනි ඔප්ෂන් එක මේක කටර් අයිටම් එක. මේකේ ඔක්කොම ටික දානවා. ඒ කියන්නේ අවශ්‍ය කරන අපිට ටූල් එක මාරු කරගන්න මේ ඉස්සරහට එක මාරු කරගන්න ඕන. ඊට පස්සේ ලේසර් එකේදී මෙතන ඔයාලට පේන තද කොළ පාටට වෙන්නේ ඒකේ ටෝච් එකේ ඇතුලේ ලේසර් එකක් තියෙනවා මාරු කරගන්න. ලේසර් එක දෙකක් තියෙන එක ලේසර් දෙකක් තියෙනවා. ක්ලීනින් කරනකොට ඒක තියෙන්න ඕන. මේකෙන් මෙන්න මේ නොසල් එක ප්‍රමාණයෙන් ක්ලීනින් කරන්න පුළුවන් මිලිමීටර 40ක් 50ක් ප්‍රමාණයක් විතර. කියන්නේ සාමාන්‍ය මිලිමීටර 40 50ක ප්‍රමාණයක් විතරයි. ඊට පස්සේ ලාස්ට් එක තියෙනවා. මේක දැම්මම පස්සේ මේ ඔක්කොම කෑලි ටික ගලවලා මෙන්න මේ අමතර කෑල්ල අපි හයි කරගන්න ඕනේ ටෝච් එකට. ඊට පස්සේ ඒකෙන් මෙන්නේ මේ ලොකු ප්‍රමාණයක් ක්ලීනින් කරන්න පුළුවන්. අපි දැන්ට මම කරන්නේ අද මට මොනවා වෙන්නේ වෙල්ඩින් කරන එක. ඊට පස්සේ වෙල්ඩින් කරන එක දාලා ඉවරලා මෙන්න මේ බටන් එක ඔබලා ඊපස්සේ ඕකේ කියන එක ඔබලා ඊට පස්සේ මේ උඩ තියෙන්නේ කරන්ට් එක සාමාන්‍යයෙන් මිලිමීටර් 4 විතර මම සුදියාකට ගහන්නේ අද. එතකොට 800 700 ඒ වගේ තමන්ගේ අතේ ස්පීඩ් එකත් එක්ක ඒ වගේ කරන්ට් එක තමයි යන්නේ. 600 ඉඳලා 800 උඩරින් ඊට වඩා යනකොට ඒක ගොඩක් ගියකින් කළු වෙනවා. වෙල්ඩිම අඳුරු කහයට හැදෙනවා. සාමාන්‍යයෙන් 800 දානවා. ඊට පස්සේ මේකේ තියෙන්නේ මේ ලේසර් එකේ අපි ටැග් කරගන්නකොට ටැග් කරගන්න වෙලාවට මෙහෙම කරගන්න ඕන. ඒ කියන්නේ තනි එක තැනක් විතරයි. සාමාන්‍ය මේ ටික නම් ඕගොල්ලෝ දන්නවා. මොකද කරන්ට් එක අර තියෙන ප්‍රමාණය බැලන්ස් කරගන්න ඕන. මේකත් ප්‍රශ්නයක් නැහැ. හදන්න ලොකු දේවල් ටික තියෙන්නේ මෙන්න මේකයි විතරයි. ඒතකොට මේකේ උඩරිම මිලිමීටර 5 මැක්සිමම් මිලිමීටර 5 මෙතන උඩ තියෙනවා. අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට හදා ගන්න ඕනේ. සාමාන්‍ය 2.5 ඉස්සේ දුන්නා. ඊට පස්සේ ලේසර් එක ඔන් කරගන්න ඕන. වෙල්ඩින් රීල් එක. ඊට පස්සේ වෙල්ඩින් වෙන්නේ කොහොමද කියන්නේ හරියට. මේක ඔන් කරගන්න ඕනේ. ඒකම හරියටම කොහොමද කියන එක දන්නේ නැහැ. ඔය ටික ඔන් කරගත්තාම ඔන්න වැඩේ හරි. දැන් අර වතුර ප්‍රමාණයත් හීට් එකත් හරි ප්‍රමාණයට ඇවිල්ලා තියෙන 23ට ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ගෑස් එක ඔන් කරගන්න ඕන. බාර් ප්‍රමාණය තියෙන්න ඕන 1.5ක විතර ප්‍රමාණයක් තියෙන්න ඕන. ඊට වඩා වැඩි වෙන්න හොඳ නැහැ. ඒ වුණත් වෙල්ලිම මේම
සිදු කරගෙන යනවා. දැන් ඊ වෙල්ඩින් කරලා ඉවරයි. මෙතන නිකන් ගහලා මේ දෙවෙනි එක දාන්න තියෙන්නේ මම දෙකක් ගහනවා. මොකද මේගොල්ලෝ දෙකක් ඉල්ලනවා. නැත්තම් සාමාන්‍යයෙන් දෙල්ලේ පළවෙනි රන් එක ගහුවම මේ වගේ තියෙන අපි පොඩ්ඩක් ග්‍රයින්ඩර් කරලා ඊට දෙවෙනි එක ගහන යනවා. මේ විදිහට හොඳට තියෙනවා කියන්නේ ගොඩක් හොඳයි. يعني සාමාන්‍යයෙන් මේ එක වෙල්ඩින් රන් එකකින් වැඩේ කම්ප්ලීට් කරනවා. මෙන්න මේක හරියට මෙන්න මේකේ තියෙන්න ඕන. මෙන්න පේනවද? ලේසර් එක මැදටම තියෙන්න ඕන. මෙහෙම කරලා පස්සේ පේන්නේ නැහැ. හරියට පේන්නවද? පේනවද? එකන ලේසර් එක දෙපැත්තට බෙදලා තියෙනවා. හරියට මැදින් තියෙන්න ඕන. නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. හරියට මැද තියෙන්න ඕන. රීල් එකේ මැදට හරියටම අපි හදා ගන්න ඕන මේ ලේසර් එක. ඒ කියන්නේ ලේසර් එන මේක මේ වෙන එක මේක අපි හරියට හදා ගන්න එක හදාගන්නේ සෙටින් වලට ගිහිල්ලා මෙන්න මේකට ගිහිල්ලා මේ පේනව නේද? මේක අපිට ඕන විදිහට මෙන්න මේකෙන් එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන්. දැන් මගේ එක හරියට තියෙනවා. ඒ කියන්නේ ඒක නිසා මම හදන්න යන්නේ නැහැ. ආයි මේක ඊට පස්සේ මුලට එනවා. ගියර් ප්‍රමාණය 750 විතර දා ගන්න ඕන. වැඩි උත්තරයි. උඩ ටික වයර් ස්පීඩ් එක මේ තියෙන වයර් මේකේ තනි කරලා තියෙන වයර් මේක විතරයි කියන්නේ. පොඩි පොඩි ඔප්ෂන් ටිකක් තියෙන ඒවා තමන් ටක් එහෙම ලොකු මේව හදන්න දේවල් නැහැ. ඇත්තට පොඩි දේවල් තියෙන්නේ. මේක ලොකුවට මේ දඟල ගන්න හදන්න දේවල් නැහැ. වයර් ස්පීඩ් එක තමන්ට උන් ප්‍රමාණය හදා ගන්න ඕන. අන්න ඒ වගේ දේවල් විතරක්. ඒක ලොකු කිසිම දෙයක් නැහැ නේද? මේක සාමාන්‍යයෙන් මේ ගන්න එක කිලෝ 1.5ක් විතර ඇති බර. මේක දැන් මට අවශ්‍ය කරන මොකද මේ වෙල්ඩින් කරේ මේ වෙල්ඩින් එක කරේ එතකොට මේ කෑලි බෑලි මුකුත් ගලවන්නේ ඔක්කොම තියෙන එක ටික තියෙන්නේ. කපනකොට මෙතන ඉස්සරහා කෑල කරගෙන මේ රීල් එක අයින් වෙන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඔක්කොම හරි ගස්සලා තියෙන දැන් ලේසර් සෙන්ටර් එක හරි ගස්සලා දුර ප්‍රමාණය මෙතනින් තව එකක් තියෙනවා කියන්නේ මේක බිඳුවේ තියෙනවා. දශම ගණන බිඳුවේ තියෙනවා. මෙතන හරියට මේක ගල පොඩ්ඩක් පුඩු කරලා හදා ගන්න ඕනේ. එතනින් මේ කියන්නේ ඉස්සරහට ගියත් වෙල්ඩින් වෙන්නේ මේ ගන්න එක මේක ඉස්සරහට ගියත් වෙල්ඩින් වෙන්නේ පස්සට ආවොත් වෙල්ඩින් වෙන්නේ නැහැ. කියන්නේ අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. වුණාම වෙල්ඩිම ඇතුළට කඩාගෙන යනවා. ඒ කියන්නේ ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒක ටිකක් මෙහෙම කියන්න බෑ. ඒක ආයි කරලම තමයි වෙන්නන්න ඕන. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මේක නැතුව බර්ත් එක මේක නැතුව කොයිලා දුන්නත් ගන්න එක වැඩ කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක තියෙන්නම ඕන. තව එකක් තමයි මේක වැඩ ඉවරනට පස්සේ මේක පොඩක් අනිවාර්යයෙන්ම අයින් කරගන්න ඕන. නැත්තම් මේ කවුරු හරි දන්නේ නැති කෙනෙක් හරි මුදුනක් කමින් හරි ඔකේ හරි මේක ටච් වුණොත් ටිකක් යක් වෙන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් තුනක් විතරනකම් මේක වදිනවා. හරි එහෙනම් අපි හදේ කරමු. මගේ වීඩියෝ බලන්න ලයික් කරන්න ඉතින් කමෙන්ට් කරන්න. ඒක අනිවාර්යෙන් කියනවා. ඉතින් තව කෙනෙකුට දෙයක් දැනගන්න. මම මේ වීඩියෝ දාන්නේ කෙනෙකුට දෙයක් දැනගන්න. මොකද හැමෝම දන්නේ නැති වෙන පුළුවන්. මුදුන දන කට්ටිය ඉන්න පුළුවන්. ඒක නිසා තමයි දාන්නේ වීඩියෝ එක. හරි එහෙනම් බලමු වැඩි කරන්න කොහොමද.
වැඩි අපි පොඩ්ඩක් මම පෙන්නන්නම්. එනවනේ මේ ඊයේ ගහපු මේවා නම් ඊයේ අපිට මෙතන ඉඳලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ. ලස්සනට ලිනුවක් දිනවා. හරිම පොළොටින් හරි එහෙනම් ජය වේවා හැම කෙනාටම මොනවා හරි දෙයක් අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන. මරණකම් දේවල් ඉගෙන ගන්නවා. හැමෝටම මම ජය වේවා පරිස්සමින් ඉන්න. ඉස්සරනේ